අයිබෝවන් සුබ දවසක් හැමෝටම. ඉතින් ලංකාව පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා ලංකා විවිධ ප්‍රදේශ වලින් නායයන් සහ ජල ගැලීම් අපිට දක්න ලැබෙනවා. ඒ අතරින් මහනුවර කොළඹිස්ස කියන ප්‍රදේශය සහ ඒ අවට ගම්මානවල නායයන් කිහිපයක් අපිට දක්න ලැබෙනවා. ඉතින් එම නායයන් වලින් පීඩාවට පත්ව සිටින ජනතාව මේ මොහොතේ කොළඹිස්ස විහාරස්ථානයේ රැඳී සිටිනවා. ඉතින් ඔවුන් හට වියලි ආහාරවල අවශ්‍යතාවයක් මතුව තිබෙනවා. ඉතින් අපි මේ මොහොතේ එම අවශ්‍ය වියලි ආහාර රැගෙන මාවුස්සාවේ සිට කොළඹිස්ස විහාරස්ථානයේ සඳහා යාම සඳහා සූදානම්ව සිටිනවා. ඔබටත් මේ දැඩි පීඩාවට පත්ව සිටින ජනතාවට පුංචි හෝ උපකාරයක් කිරීමට හැකියාවක් තිබෙනවා නම් ඉතාමත් ආදරෙන් ඉල්ලනවා එම කොළඹිස්ස විහාරස්ථානයට ඇවිල්ලා ඔබගේ ඒ දායකත්වය ඔබට හැකියාවරින් ලබා දෙන ලෙස ඉතාමත් ආදරෙන් අපි ඉල්ලනවා. ඉතින් මම හැමෝගෙම ඉල්ලනවා පුළුවන් තරම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එතකොට පුළුවන් කවුරු හරි මේකට පුංචි හෝ උදව්වක් ලබා දෙයි. ඉතින් ඔබට පුළුවන් නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලනවා. ඉතින් හැමෝගෙම ඉල්ලන්නේ ඉතාමත් හොඳින් පරිස්සමින් ඉන්න කියලා තමයි මේ කාලගුණික තත්ත්වයේ හේතු කොටගෙන.